Hello boys and girls, ඔයාලා අදත් එකතු වෙලා ඉන්නේ Texo YouTube channel එකත් එක්ක. ඉතින් අයිබෝන් what's up? Hello මගේ රත්තරන් යාළුවනේ කොහමද? හොඳින් ඉන්නවද ඔයගොල්ලෝ? ඉතින් boys අද මම ඔයාලත් එක්ක කතා කරන්න හදන්නේ කොහොමද ඔයාලගේ PC එකට එහෙම නැත්නම් ඔයාලා පාවිච්චි කරන මොකක්ම හරි දෙයකට drivers එක හරියනම කියන්නේ ඒ device එකට ගැලපෙන හරියම driver එක කොහොමද හොයාගන්න කියලා තමයි අද වීඩියෝ එකේ කතා කරන්න හදන්නේ. වීඩියෝ එක කලින් මතක් කරන්න ඕනේ channel එක අනිවාර්යෙන් subscribe කරන්න, like කරන්න, ඔයාලගේ නොදන්න මෝඩ් යාළුවටත් මේක share කරන්න. ඉතින් මුලින්ම ඔයාලා මේකට අන්තර්ජාල පහසුකම් අවශ්‍යයි. ඒ හින්දා මුලින්ම Wi-Fi connect කරගන්න. මම මේනෝට Wi-Fi එක connect කරගෙන ඉන්නේ. Wi-Fi හරි hotspot හරි කැමති දෙයක්. කොහොම හරි internet connection එකක් ගන්න. හරි ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලා open කරගන්න ඔයාලගේ මොකක් හරි internet channel browser එකක්. හරි මේ විදිහට මගේ Edge browser එක on කරගන්නවා. on කරගෙන ඔයගොල්ලෝ search කරන්න ඕන 3db chip කියලා. ඉතින් ඔයාලා මේනෝට මේක බලා ගන්න හම්බෙයි. ඔයාලගේ display එක බලා ගන්න හම්බ වෙයි මෙන්න මේ නම. ඉතින් මම මේකේ link එකක් දාලා තියන්නම් description එකේ. ඒතකොට ඔයාලා ලේසි මේ විදිහට 3db කියලා search කරලා මෙන්න මේ විදිහට උඩින් මෙන්න පළවෙනි මේ වෙබ්සයිට් එකට ඔයගොල්ලෝ යන්න ඕන. ඉතින් මෙන්න මේ විදිහට 3db chip කියලා ඔයාලට බලා ගන්න හම්බ වෙනවා පළවෙනි site එක. ඉතින් site එකට ගියාට පස්සේ මෙන්න මේ විදිහට තමයි බලා ගන්න හම්බ වෙන්නේ. මේ විදිහට එකපාරක් click එකක් දීලා මේක මේ විදිහට install කරගන්නවා. ඉතින් මේක පොඩි MB size එක තමයි තියෙන්නේ. මෙන්න මේ app එකේ සාමාන්‍යයෙන් MB 3ක් වත් නැද්ද මම මතක නැහැ කොහොම හරි. හරි ඉතින් මම මේ විදිහට app එක install කරගන්නවා. ඉතින් මේක ලොකෝට install කරන්නත් නෑ. මේ app එක නිකම්ම open වෙනවා. කියන්නේ නිකම්ම just උනාට පස්සේ මෙන්න මේ විදිහට app එක open වෙනවා. ඉතින් app එක open වුණාට පස්සේ මෙන්න මේ වගේ interface එකක් තමයි බලා ගන්න හම්බ වෙන්නේ. ඉතින් මේ තියෙන්නේ ඔයාලගේ දැනට PC එකේ run වෙන drivers අවශ්‍ය දේවල්. මේකෙන් තව ගොඩක් දේවල් කරන්න පුළුවන්. මම මේ අද කියලා දෙනට දේට අමතරව ගොඩක් දේවල් මෙන්න මේ software කරා කරන්න පුළුවන්. ඉතින් අද මම කියලා දෙන්නේ කොහොමද drive එකක් දාගන්න කියලා. හරි ලේසියෙන් ඔයගොල්ලෝ කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට ඔයාලගේ drivers නැති එහෙනම් මොකක් කියන්නේ drivers නැති හෝ driver damage වෙච්ච මොනවා හරි දෙයක් තියෙනවනම් ඕගොල්ලෝන්ට මෙන්න මේ වගේ මාක් එකක් ඔයගොල්ලෝ පේනවා මෙතන නිකන් හර්ෂාදී ලකුණක් වගේ මාක් එකක් තියෙනවා. ඉතින් ලේසියෙන්ම කරන්න තියෙන එකපාරක් මෙන්න මෙතන ක්ලික් කරන්න. එතකොට ක්ලික් කරාට පස්සේ මෙන්න මෙතනින් ඕපන් වෙන ඔයාලගේ මෙන්න මේ අදාළ drive එක නේ. ඔයාගේ device එකට ගැලපෙන හරිම drive එක ඔයගොල්ලෝට මෙතනින් බලා ගන්න හම්බ වෙනවා. ඉතින් කරන්න තියෙන ලේසි දෙයයි මෙන්න මෙතන ගිහිලා ඔයගොල්ලෝ පේනවා පොඩි link එකක් වගේ එකක් තියෙනවා. මෙතන මෙන්න මේක ක්ලික් කරන්න එකපාර. ක්ලික් කරාට පස්සේ අදාළ drive එක මෙන්න මේ විදිහට ලස්සන download වෙනවා. ඉතින් කරන්න තියෙන්නේ normal drive එකක් install කරගන්නවා වගේම මෙන්න මෙතන ගිහිල්ලා මේක double click කරලා ඔයගොල්ලෝට මෙන්න මේ විදිහටම ලේසියෙන් ඔයාලගේ අදාළ drive එක PC එකට සාර්ථකව install කරගන්න පුළුවන්. හරි ඉතින් මෙන්න මේ විදිහට හොයාගන්නේ. ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහට කියලා පොඩ්ඩක් මේක refresh පාරක් දාන්න. එතකොට ඔයාලගේ drive එක ඔයාලා හරියට මේක ඔයාගේ PC එකට install කරගත්තා නම් මෙන්න මේ විදිහට කොළ පාටින් tick එකක් බලා ගන්න හම්බ වෙනවා. ඉතින් මේ වගේ ඕගොල්ලන්ට අවශ්‍ය VGA card එක එතකොට ඔයාලට තව අවශ්‍ය එක drivers මෙන්න මේ software එක හරහා ඕගොල්ලන්ට ලේසියෙන්ම දා ගන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එකෙන් කියලා දුන්න හරියටම driver එක කොහොමද හොයාගන්නේ කියලා තමයි අද වීඩියෝ එකේ කතා කරේ. ඉතින් වීඩියෝ එක හොඳ නම් අනිවාර්යෙන් like එකක් දාන්න, comment එකක් දාන්න. ඔයාලගේ නොදන්න යාළුවටත් වගේ නැත්නම් නොදන්න මෝඩ යාළුවටත් දැනගන්න අනිවාර්යෙන් මේක share පාරක් දාන්න. ඉතින් අපි ගිහිල්ලා එන්නම් හැමෝටම සුබ දවසක්.